මොනවාද අනේ මේ අත පුරාම පිටි ගාගෙන තියෙන්නේ? මොනවද අම්මලට ඒ වෙලාවට හදන්නේ? මේ වෙලාවට හදන්න අලුත් කෑමක් මං හොයාගෙන තියෙන්නේ. මොනවද? කියන්නේ දැම්ම. නයන්කෝ. සුද්ධි පෙරණ එක හරියට අල්ලගන්න පුතේ. අම්මා ඒ පුතේ අර නිකන් අර සුදු ස්මෝෂ් කැලක් වගේනේ. රිජිෆෝම්ද? ලස්සන සුදු පාටක් නේද සවුටිකේ තියෙන්නේ. අල්ලගන්න හරියට. ඔන්න දැන් තියන්න වතුර බේරෙන්න. ඒ ටික දාන්නකෝ. අම්මා පොල් ටිකක් දානවා. පොල් ටික ඔක්කොම දාන්න පුතේ. හදමුත්තට නෝ පිටි. පිටි අල්ලන්නේ ඔයා. අපි මේ ටික කලවම් කරලා ලුණු එකක් ගන්නකෝ. ඉන්න මම ලුණු කරගන්න. අම්මා කලවම් කරන්නද? ඉතින් කලවම් කරන්නකෝ. අම්මා ඒ පුතේ දැන් අතින් කලවම් කරගන්නවද? ඔව් පුතේ අපි පිට්ටු මල් කරනවා වගේ ඔන්න ඔහම මේ ටික මල් කරගන්නවා. මෙන්න මෙහෙම තිත ගතියට ගුලි වෙන කෑලි ටික අපි හිමීට අතින් පොඩි කරගන්නවා. පිට්ටු මල් කරනවා වගේම තමයි පුතේ මේ. අම්මා ඒ පුතේ මේ කොළ වර්ගේ මොකද්ද? මේ කොලේ පුතේ බුත්සරණ කොලයක්. අද වැස්සනේ. ඒ නිසා අම්මට වත්තට යන්න බෑ හිතුණා පුතේ කෙසෙල් කොළ කපන්න. මේ කොලෙත් හරි සුවඳයි පුතේ තැම්බෙනකොට කෙසෙල් කොලේ වගේ තමයි. කෙසෙල් කොළ නැත්තම් ඒව ගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. අම්මා ඒ පුතේ දැන් මොකද්ද කරන්න යන්නේ ආව ටිකට? දැන් ඉතින් මේක අපි එදා පිට්ටු හැදුවේ. ඒ වගේ හොඳට ස්ටීම් කරලා හදා ගන්නවා. මොනවද හදන්නේ? සව් පිට්ටු. සව් පිට්ටු. මොන ලස්සන අපි අතින් හදා ගමු මේක. ඔන්න පුතේ අය වෙන්න. මොකද්ද මම වැඩි ඉලක් තියෙන්නේ? මෙන්න මෙහිම පොල් කටු හැන්ද දාලා මේක තැම්බිලාද කියලා බැලුවා අම්මා. අපි මේකෙන් කෑල්ලක් කපලා ගමු හොදි දාගන්න. ඔය අත ගන්නකෝ දැන් අපිට කපන්න බෑ නැත්තම්. ඔන්න සුද්ධි අපි මේකට හොදි ටිකක් දාගෙන රස බලමු. අම්මා පරිප්පු හොදිද? ඔව් අපේ යාළුවන්ටත් කියමු අපේ මේ සව් පිට්ටු එක රස පාටට තියෙනවා නම් අපිට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා නම් තවත් කෙනෙකුට බලන්න අපි ෂෙයා කරන්න කියමු. ලයික් එක කමෙන්ට් එකක් දාන්න. ඔන්න අපේ